Hello guys, ada අපි ඉන්නේ ගාලුකොටුව ළඟ නිකන් ගාලුකොටුව ස්ට්‍රීට් එක ගාව. අපි ඉන්න මේ ලස්සන හොටෙල්ස් ටික තියෙනවා. අපි දැන් ස්ට්‍රීට් එක මැදින් ඇවිදයි යනවා. ඒක බල ඉතින් ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා ඒක බලන්න. මෙතන දීලා දැන් ලස්සන මල්වලින් පිරිච්ච වාහනයක්. මේ බලන්න. ඇතුලේ තියෙන පිටිපස්සේ තියෙන එක ස්ටාර්ට් එකේ කරන ලස්සනට ලයිට් දාලා මේ දේවල් හොටෙල්ස් princess of gold ඒ පෝස්ටර් ගොඩක් තියෙනවා මේ බලන්න මේ ලස්සන මේ ඉතින් බයික් එල්ලලා ගහලා තියෙනවා princess of gold කියලා. අපි ඉස්සරහට ඇවිල්ලා යමු නේ. දැන් ඉතින් මේ හරියට කරුවල වෙනවා ගණන් ගන්න එපා. ඉතින් මම දැන් යනවා චුට්ට පිටිපස්සේ එළියයි පිටිපස්සේ එළිය මෙතන ස්ට්‍රීට් එක නිසා ලයිට් දාලා තියෙන උඩ ඒ නිසා තමයි එළිය මුලකට ලයිට් දාලා තිබ්බා නේ. ඉතින් දැන් ඇවිදන් යම් තැනකට මේ පැත්තේ තියෙන අර පැත්තට යම් laundry මොකද laundry කියලා තියෙනවා. ගොඩක් නේම්ස් තියෙන හොටෙල් රෝඩ් ක්ලෝස්ඩ් පාරවල් වහලා ලස්සන ගසුත් තියෙනවා. දැන් අපි වෙන තැනක හම්බ වෙමු. මෙතනද එළිය වැඩි. ඉතින් ආයේ අපි ආවා ලේන් එකට ආයි ස්ට්‍රීට් එකට ආවා. ඒක ලේන් එකේ ඇවිල්ලා දැන් මෙතන එළිය තියෙනවා අයිස්ක්‍රීම් කඩ තියෙනවා ෆුඩ් හොටෙල්ස්. මෙතන අතර වගේ වාහනේ තියෙන නඩේකේ මල් නැහැ. යාළුවා දැන් පේන ඇති මාව එළිය වැටලා තියෙන්නේ. දැන් මෙතන ෆෝරිනර් ඉන්නවා. බිසි තැන ගොඩක් කට්ටිය ඉන්නවා මේ පැත්තේ නම්. ඔයාලට දැනෙනවද දන්නේ නැහැ මාව මේ සද්දෙට මොනවා කරන්නද. දැන් මෙනූස් තියෙනවා එළියට දාලා පෝස්ටර්ස්. දැන් ඉතින් පාරේ ස්ට්‍රීට් එකේ ඇවිදන් යනවා. ඔයට මෙතන ගිටාරිස්ට් කෙනෙක් ඉන්නවා. දැන් ඉතින් ස්ට්‍රීට් එක ඇවිදන් ඉතින් දැන් අතන ප්‍රශ්නයක් වෙලා අපි දැන් කට් කරලා ආයෙ ගන්නේ. දැන් බලන්න පෝර බෑග් වලින් දේවල් මේ වහගෙන ලාම්පු නිකන් ජුවලරිස් තියෙනවා. මෙතන ස්පාසිරෝනේ තියෙනවා. මට වචනත් පැටලෙනවා. අලිය ලස්සන අලිය පාට කරලා ආටිෆිෂල් තමයි ජුවලරිස් බිසි රෝඩ් එක කට්ටිය ඇවිදිනවා මේ පාරේ ගොඩක්. ඉතින් මේ හොටෙල්ස් තියෙනවා කියලා මම කිව්වනේ. දැන් ඉතින් ඇවිදන් යනකොට මේ කට්ටිය ෆොටෝෂුට් ගන්නවා. දැන් මේ හොඳට කෑම සුව දැක්කම මට කන්නත් හිතෙනවා. දැන් පීසා බර්ගර් සේල්ස් වෙනවා. හැම තැනම ජුවලරිස් තියෙනවා. මොකද ජුවලරිස් ගොඩක් තියෙනවා. හොටෙල් ලස්සන හොටෙල් එකක්. එතනට ඉන්නකෝ ඉස්සරහා පෙන්න ලස්සනයි. වාහනලා තියෙනවා පාර මැද ගහලා ඉතින්
ලස්සන හොටෙල්ස් තියෙනවානේ. උඩ ලැන්ටර්න්ස් වගේ එල්ලලා තියෙනවා. අන්න අතන. හැමතැනම ගස්වල එල්ලලා තියෙනවා ඒව. මම කිව්ව විදිහට මෙනුස් ගාලා තියෙනවා. මේ දැන් මේ වෙලාවට කඩවල් වහනවා ඉතින්. එතන තියෙන ඇඳුම් කඩ ගොඩක් කට්ටිය දැන් මේ හරිය තියෙන ජුවලරිස් වලට බැර වෙච්ච ලස්සන දේවල්ට බැර වෙච්ච කට්ටිය නෙමෙයි ආ ජුවලරිස්. බස් මේ ජුවලරිස් විතර ජුවලරිස්. මේ බෙදෙනියා මොඩ් නිකන් වුඩන් නිකන් ශ්‍රී ලංකාවට ගොඩක්ම ලං වෙලා තියෙන වුඩන් පැත්තට තමයි අර තියෙන්නේ කොටු වලින් ලී වලින් හදලා තියෙන ඒව ටිකක් දේවල්. දැන් ගියා ඉස්සර ඇවිදන් යන්නේ මේ ලස්සන බෙන්චර්ස් අර මේ තියෙන ස්ට්‍රීට් එකෙන් මම කිව්වේ ජුවලරිස් වලට බර වෙලා තියෙන මේ පැත්ත නේ. මේ පැත්ත ඉතින් ලස්සන පැත්තක් මම කිව්වේ ජුවලරිස් විතරයි. ජුවලරිස්ම විතරයි. හැබැයි ජුවලරිස් කිව්වොත් ලස්සනයි මේ ජුවලරිස්. අර මම කිව්වේ අතන ජුවලරිස් මෙතන ජුවලරිස් අතන ජුවලරිස් හැමතැනම ජුවලරිස්. ඉතින් අර පැත්තට ගිහිල්ලා මම කිව්වේ මෙතන ජුවලරිස් හැමතැනම ජුවලරිස්. මිඩල් ඊස්ටර්න් කවුන්සිල් එතන කෑම පීරිලා ෆොරිනර්ස් නම් මේ පැත්ත ඉතින් ගොඩක් බිසි වලට පේනවා ඇති. පාර වාහන හැමතැනම කට්ටිය ඇවිදුමුත් යනවා. මම කිව්වේ ජුවලරිස්. මේ පැත්ත ගොඩක්ම තියෙන ජුවලරිස් වලට අතින් හදපු දේවල්. ගෝල් ෆෝර්ට් ගෝ හොටෙල්. හොටෙල්ස් තියෙනවා ගොඩක්. ඊ ඇවිල්ලා නතර වෙන්න පුළුවන්. හැබැයි මම දන්නේ නැහැ ගාන මොකද මේ පැත්තේ ගාන වැඩි ඇති. මොකද මේ පැත්ත ලස්සන පැත්තක්. මේ පැත්තේ හොටෙල්ස් ලස්සනයි ගොඩක්. බිසි පැත්තක් ඉතින් නට මේ පැත්ත ලස්සනයි ගොඩක්. මේ යනකොට කට්ටිය නිකන් හැම පැත්තම හැම කඩේකටම වගේ යනවා දේවල් ගන්න කණ්ඩ. මේ පැත්ත නිකන් ලස්සනයි නිකන් කෑමත් රහයි ගොඩක්. මෙතන මම උඩ පෙන්නන්න උඩ මොනවද ලයිට් එකක් වන්න අර වාහන ලයිට් තියෙනවා. මේ හොටෙල් ලයිට් තියෙනවා. ඒ වලින් තමයි ඉන්නේ. මම තව ලයිට් තියෙන පැත්තකට එළිය තියෙන පැත්තකට ගියාම ගන්න. see you later. ඉතින් අපි ආවා ස්ට්‍රීට් එකේ දිගටම. අපිට හම්බුණා ගාල්ල තියෙන පල්ලිය. මම හිතන්නේ මේක එකම පල්ලිය එකම එකයි තියෙන්නේ. මේ ගාල්ලටම තියෙන එකයිද? මේක කොටුවේ පල්ලිය. ගාල්ලේ පල්ලිය නෙවෙයි කොටුවේ පල්ලිය. ගොඩක් තියෙනවලු. ඇතුළ ඉතින් ලස්සනයි. අබලන් වෙලා චුට්ටක්. නඩ කට්ටිය ඉන්නවා. අර අපේ කට්ටියක් දැන් ඉස්සරහට ගිහිල්ලා ඉන්නවා. ඩොනේෂන් කියලා හරියක් තියෙනවා හරි. අනිතෙන්ට ගිහිල්ලා ඉඳගත්තා. නැත. අනේ අබලන් වෙලා තින් චුට්ටක්. ඉතින් ඒකට මේක හදන්න ඕනේ. තාම හොදලවත් නැහැ. මං හිතන්නේ උනාට ලස්සනයි. උඩ බැලුවොත් අබලන් කියලා තේරෙනවා. මේ වෙලේ ලයිට් එකක් නෑ. ලස්සන මේ පැත්තේ මේ මල් ගස් තියෙනවා. කරුවල පෙන්නන්න විදියක් නැහැ. ඉතින් අපි මම කිව්ව විදියට අතන්ට මේ එළිය තියෙන තැනට ගිහිල්ලා වීඩියෝ කරන්න. දැන් මෙතන ඕගලන්ට පෙන්නන්න තමයි මේ ගත්තේ. එළිය නෑ මෙතන. ඇත්තටම කිව්වොත් මේ බලන්න එළිය නැහැ මේ පැත්තේ.
මේ එළිය තියෙන තැනකට ගියාම ආයේ වීඩියෝ කරන්න. මෙතන එළිය නෑ ගොඩාක්. මෙතන චර්ච් එක තියෙන නිසා තමයි චර්ච් එක එළිය චුට්ටක් චර්ච් එකේම ලයිට් එක තියෙන්නේ එළියටත් ඇట్లా. ඒකත් චුට්ටයි. ඉතින් මම එළිය තියෙන තැනකට ගියාම වීඩියෝ එක ආයෙ පටන් ගන්නවා. See you later. Hello guys. ඉතින් අපි යනකොට බැටරිය බහැලා ඉතින් මට වීඩියෝ කරන්න හම්බුන්නේ නෑ. දැන් ගෙදර ආවා. අපි ඉතින් 14 ඇවිල්ලා ආවා. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා දේවල් ටිකක් කරුවා. ඉතින් ආයේ හෙට හම්බෙමු part 2 එකෙන්. Bye.